ලස්සන කඳුකර වනාන්තරයක ගොඩක් සතුන් සතුටින් ජීවත් වුණා. මුවන්, කුරුල්ලෝ, මීයන්, වඳුරෝ හැමෝම එකට සෙල්ලම් කරමින් හිටියා. ඒත් එම වනේ වාසය කළ සිංහයෙක් ඊතා කෝපෙන් සිටියා. ඔහුට හැමෝම බය වුණා. සතුන් හැමෝම කතා කරලා හිතුවා අපිට ආරක්ෂාවක් ඕන. එයාලා තීරණය කළා දිනකට එක් සතෙකු සිංහයා හමුවට යවන්න. එයාලට ඒක දුකක් වුණත් වෙන විකල්පයක් තිබුණේ නැහැ. එක් දිනක් වාරය පෙමිණියේ කුඩා හාවෙකුට. සියලු සතුන් දුක් වුණා. ඒත් හාවා හරිම සංසුන්ව හිටියා. හාව හිතුවා මට බය වෙන්න ඕන නෑ. මට හොඳ අදහසක් තියෙනවා. සිංහයා බඩගින්නේ ඉඳලා ඇයි පරක්කුනේ කියලා අහුවා. හාවා මෘදු හඬින් කිරුවා ස්වාමීනි මාව තවත් සිංහෙක් නතර කළා. සිංහයා පුදුම වුණා. මගේ වනේ තවත් සිංහෙක්. හාවා සිංහයාව ගැඹුරු ලිඳක් අසරට කැඳවාගෙන ගියා. ඔහු ඉන්නේ මෙතන කියලා කිව්වා. සිංහයා ලිඳට එබිල බලුවා. ජලයේ Tamanගේම රූපය පෙනුණා. සිංහයා ගර්ජනා කළා. ජලයත් ඒ හඬ නැවත දුන්නා. සිංහයා හිතුවා ඔහු මට කෑ ගහනවා. එයා කෝපයෙන් ලිඳට පැන්නේ. සිංහයා නැති වුණා. වනය නැවතත් නිශ්ශබ්ද වුණා. සතුන් සතුටින් නටලා හාවාට ස්තුති කළා. හාවා ලැජ්ජාවෙන් hina වුණා.